චැටර් දානපදේ ඔයාලා මේ ඒ කියන්නේ ඔයාලට අමාරු නැත්තම් ඒ කියන්නේ මේකේ මොකද ආහන දෙයක් නැත්තම් නෑ කියලා හරි දාන්න. හරි. ඒකට මට පුළුවන් ඊළඟ එකට යන්න. පේපර්ස් ටික ඔක්කොම බලලා ඉවර කරාට පස්සේ සාකච්ඡා කරලා ඉවරයි. මොනවත් නැත්තම් නෑ කියලා හරි දාන්න දෙන්න. ඒ මොකුත් නැද්ද පුතේ? ක්ලාස් එකේ නැද්ද මේ? ක්ලාස් එක වරක් වෙච්ච නිසා ඔයාලා හිටියද නෑද? හත. බලමු. හත්වෙනි ප්‍රශ්න. තියෙන මෙන්න බෑ. හේනවන පළදා නීතිය වඩා නිවැරදිව විස්තර කරන්නේ පාසලන් කවර ප්‍රකාශය මගින්ද? එතකොට පුතේ හේනවන පළදා නීතිය කියලා කියන්නේ මොනවාද? මෙන්න මෙතනින් තමයි අපි පෙන්නන්නේ හේනවන පළදා නීතිය මුළු පළදාවක් වේ මේ විදිහට තියෙනවා TP. ඊට පස්සේ මෙතන අවස්ථා දෙකක් අපි නිරූපණය කරනවා. මෙයා MP I මෙයා AP. මෙන්න මේ අවස්ථාව තමයි අපි හීනවන පළදා නීතිය පෙන්නන්නේ. හරි. එතකොට මේ අවස්ථාව පුතා අපි කියන්නේ ආන්තික පළදාව පහළ යන අවස්ථාව. කිසියම් නිමෝම් මට්ටමකින් පස්සේ. ඒ කියන්නේ මෙන්න මේ නිමෝම් මට්ටමෙන් පස්සේ ආන්තික පළදාව පහළ යනවා නම් ඒකට අපි කියනවා හීනවන පළදා නීතිය කියලා. එතකොට හීනවන පළදා නීතිය වඩා නිවැරදිව විස්තර කරන්නේ පස්සෙන් කවර ප්‍රකාශය මගින්ද තියෙනවා කිසියම් භාණ්ඩයක පරිභෝජනය වැඩි කරන විට මුළු තෘප්තිය අඩුවන වේගයකින් ඉහළ නැගෙයි. තෘප්තිය. අපි මෙතන අදහස් කරන්නේ මොකක් ගැනද? යෙදවුම් සහ නිමවුම් අතර සම්බන්ධය. එතකොට මේ පැත්තෙන් අපි වැඩි කරගෙන යන්නේ මොනවාද? යෙදවුම් නේද? යෙදවුම් නිමවුම් හරි. බලන්න කාගෙද මේ මයික් එක කොන්නලා තියෙන්නේ? හරි. බලන්න මේක තියෙනවා කිසියම් භාණ්ඩයක පරිභෝජනය වැඩි කරන විට මුළු තෘප්තිය අඩුවන වේගයකින් ඉහළ නැගෙයි. භාණ්ඩයක පරිභෝජනය වැඩි කරද්දී අපිට මුළු තෘප්තිය එහෙම කතාවක් කියන්නේ අපි යෙදවුම් නිමවුම් අතර සම්බන්ධයෙන් කියන්නේ. අන්න තියෙනවා ඊළඟ ස්ථාවර සාධකයක් සමග විචල්‍ය සාධකයක් වැඩි වැඩියෙන්. ස්ථාවර විචල්‍ය කියන්නේ පුතා යෙදවුම් වැඩි කරන ලබන වැඩි වැඩියෙන් යෙදීමේදී මුළු නිෂ්පාදිතය නේ යෙදවුම් නිමවුම් අතර සම්බන්ධ තියෙනවා. ස්ථාවර විචල්‍ය කියන්නේ යෙදවුම්. යෙදවුම් වර්ග දෙකනේ. ස්ථාවර විචල්‍ය. ඔයගොල්ලෝ මට බැලුවේ නැත්නේ දැන් වෙලා වැඩි කියලා. හැබැයි 10 මටම ක්ලාස් එක නවත්තන්න. ඔයාලගේ ටයිම් එක ඒක නිසා. හරි. මේ එහෙනම් තුන්වෙනි එක සියලුම සාධක සමානුපාතිකව වැඩි කරන ලබන විට මුළු නිෂ්පාදනය අඩුවන වේගයකින් ඉහළ නැගෙයි. අඩුවන වේගයකින් ඉහළ නැගෙයි. මුළු සියලුම සාධක සමාන කෙටි කාලිකව මේ සියලුම සාධක වැඩි කරන්නේ. සියලුම සාධක සමානුපාතිකව වැඩි කරන්න බැහැ. ස්ථාවරය දුම් තියාගෙන විචාලය දුම් තමයි වැඩි කරන්නේ. එහෙනම් කෙටි කාලය නිසා හීනවන පළදා නීතිය තුන ගන්න බැරි සියලුම සාධක කියලා තියෙන නිසා. ස්ථාවර සාධකයක් සමග විචල සාධකයක් වැඩි වැඩි යෙදීමේදී නිෂ්පාදනයේ ආන්තික පිරිවැය නෑ
ආන්තික පෙරය අඩු වීම නෙවෙයි. ආන්තික පෙරය වැඩි වෙනවා. මොකද පෙරය වක්‍ර ඵලදාවක් අතර ප්‍රතිබිම්බ අපිට පෙන්වන්න පුළුවන්. අතකදී ඔයගොල්ලන්ට MC MP වක්‍රය මෙහෙම ගියාට MP වක්‍රය MC වක්‍රය මෙහෙම එන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේ තමයි ඊළඟ එතකොට MC ඉඳලා යනවා. ඒක ගන්න බෑ. ඊළඟට සියලුම සාධක සමානුපාතික වැඩි කරනකොට විට නිෂ්පාදනයේ ආන්තික පෙරය ඊළඟ සියලුම සාධක කෙරෙක ගන්න බෑ. ස්ථාවර ඒ ස්ථාවර දෙයක් චලයේ දෝ විතරයි වැඩි කරන්නේ. හරි. එහෙනම් ඒක හරි. හත විතරයි නේද දාලා තියෙන්නේ. තව දානවා නේද පුතේ? මේක තියෙනවා අමාරු වෙන. හත් වෙනි එක හරි. තාම නැත්තම් නෑ කියලා හරි දාන්න. එතකොට ඉස්සරහට යන්න පුළුවන්. ආයෙ නමේ. 10 පුතේ 10 9 හරි 9 බලමු. පහත් දැක්වෙන ප්‍රකාශ සත්‍යද අසත්‍යද දක්වා ඔබේ විරුද්ධට හේතු පැහැදිලි කරන්න. හීනවල පළහට ගන්නා විට මුළු නිෂ්පාදනය පහළ වැටීමට පටන් ගන්නවා. හරිද? හීනවල එවත් මුළු නිෂ්පාදිතයවත් මුළු ඵලදාව මේ බලන්න. හීනවල පළහට ගද්දී මුළු නිෂ්පාදිතය මුළු ඵලදාව එහෙම නැත්නම් මුළු නිෂ්පාදිතය මුළු ඵලදාවය නැත්නම් මුළු නිෂ්පාදිතය පහළ වැටෙන්නේ නැහැ. හීනවල පළහට ගද්දී අඩුවන වේගයෙන් වැඩි වෙනවා. එහෙනම් මොකද පුතේ ඒකට කියන්න ඕන? හීනවල පළහට ගන්නවට සත්‍යද අසත්‍යද අසත්‍යයි. කියන්න ඕන මොකද්ද? හීනවල පළහට ගන්නා විට මුළු නිෂ්පාදිතය අඩුවන වේගයෙන් වැඩි වෙනවා. ඊළඟ දේපල බදු ගොඩනැගිලි රක්ෂණ ගාස්තු ගෙවීම් සහ ක්‍රමක්ෂය ගාස්තු විස්තර පෙරය වේ. දේපල ඔව් නිවැරදි සත්‍යයි. නිමෝමත් සමග වෙනස් නොවන නිසා සත්‍යයි. සත්‍යයි නිමෝමත් සමග වෙනස් නොවන නිසා මේවා ස්ථාවර පෙරය වේ. ඊළඟ හීනවන ඵලසාඩුවන පරිමාණානුකූල ඵල වෙන එකම දෙයක වෙන නෑ අසත්‍යයි. හීනවන ඵල කෙටි කාලය තුල පියවන අතර අඩුවන පරිමාණානුකූල ඵල දිගු කාලය තුල සිදුවන්නකි. හීනවන ඵල කියන්නේ පුතය ආන්තික ඵලදාව පහළ යාම. අඩුවන පරිමාණානුකූල ඵල කියන්නේ මොකක්ද? යෙදවීම වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමෝම වැඩි වීම. යෙදවීම වැඩි කරන ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයකින් නිමෝම වැඩි වීම. ඊළඟ ආන්තික පෙරය සාමාන්‍ය ජල පෙරයයට වඩා වැඩි නම් ආන්තික පෙරය පහළ වසමින් තිබිය යුතුය. ආන්තික පෙරය සාමාන්‍ය ජල පෙරයයට වඩා වැඩි නම්. හරි. ඒක මෙහෙම යදින්නේ. මෙතන අපි මතක ඇති ඵලදාවක පිරයවක් අතර සම්බන්ධය. මෙහෙම දෙයි. ඵලදාවක පිරයවක් අතර සම්බන්ධය. මේ විදිහට තියෙනවා MP මේ විදිහට තියෙනවා AP ඊට පස්සේ මේ විදිහට තියෙනවා MC මේ විදිහට තියෙනවා ABC. හරි. හොඳට තමයි. දැන් අපිට මොකක්ද කියන්නේ? පේපරෙන් කියන්නේ ආන්තික පෙරය මෙලුගේ ආන්තික පෙරය සාමාන්‍ය ජල පෙරයට වඩා වැඩි නම්. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට වඩා වැඩි නම්. මෙන්න මේ අවස්ථාව. සාමාන්‍ය ජල පෙරයට වඩා වැඩි නම්
ආන්තික පෙරය 15 වසරේ තිබෙන්නේ. නෑ ආන්තික පෙරය ඉහළ යනවා. අසත්‍යයි. ආන්තික පෙරය ඉහළ නැගමින් පවතී. සත්‍ය නෑ අසත්‍යයි. ආන්තික පෙරය ඉහළ නැගමින් පවතී. එතන මේක සාමාන්‍ය ජල පෙරයට වඩා වැඩි නම් ආන්තික පෙරය ඒ වැඩි වෙනවා. හරි. ඒකේ මොනවා හරි ආයි අපහැදිලි තැනක් තියෙද? 10 වෙනි ප්‍රශ්නේ පුතේ අපහැදිලි තැනක් තියෙද? තව කියන්න ඕනද? මං කිව්වා වේගෙ වැඩිද? කැටේ දාන්න එකින් එක විසඳගෙන යන්න. හොල නැනේ. හරි. ඊළඟ 10 මේව දෙනවා. ආයතනයක් තම කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලියේදී එක් විචල්්‍ය දෝමක් පමණක් භාවිතා කරනු ලැබේයි උපකල්පනය කරන්න. මෙහිදී ආයතනය හීනවන ඵලයන්ට මුහුණ දෙනු ලැබේ නම් එකේ විචල්්‍ය දෝම වැඩි වැඩියෙන් භාවිතා කරත් පාසලන් කවරක් සිදු වෙන්න පුළුවන්ද? ඔය කියන්නේ ආයතනයක් තම කෙටි කාල නිෂ්පාදන ක්‍රියාවලියේදී ඒ කියන්නේ කෙටි කාලයේදී එක් විචල්්‍ය දෝමක් පමණක් භාවිතා කරනු ලැබේ උපකල්පනය කරන්න. ආයතන හීනවන ඵලයන්ට මුහුණ දෙනු ලැබේ නම් එකී විචල්්‍ය දෝම වැඩි වැඩියෙන් භාවිතා කරන්න. එහෙනම් අනිවාර්යෙන් කෙටි කාලයේ වැඩි වැඩියෙන් භාවිතා කරන්නේ මොනවාද? විචල්්‍ය යෙදවුම් කියලා පැහැදිලි ස්ථාර යෙදවුම් වෙනස් කරන්නේ නැහැ කෙටි කාලෙදී. වැඩි වැඩියෙන් එකී විචල්්‍ය දෝම වැඩි වැඩියෙන් භාවිතා කරන්න පාසලන් කවරක් සිදු වේද? ඒ කියන්නේ විචල්්‍ය දෝම වැඩි කරත්ම මොකද වෙන්නේ? ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව ගැන අහන්න. ඊනවන ඵලයන්ට මුහුණ දෙනවා නම් මොකද වෙන්නේ කියලා අහන්න. මෙන්න මේ අවස්ථාව. මේ කලාපය කරනවා අහන්න. හරිද? එකක් තමයි ආන්තික පිරිවැය සාමාන්‍ය ස්ථාර වේගයකින් පහළ වැටෙන්නේ. ආන්තික පිරිවැය. බලන්නකෝ මේ ප්‍රස්තාර සටහන තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවට මෙහා පැත්ත. හරිද? මේ අවස්ථාවට මෙහා පැත්ත තමයි අපිට මෙහා. හරිද? මේ අවස්ථාවට මෙහා පැත්ත තමයි හේනවන ඵල තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරෙමයි පුතේ මෙතන තියෙන්නේ. මේ ප්‍රස්ථාරෙමයි මෙතන තියෙන්නේ. පිරිවැය වක්‍ර තමයි මේකත් එක්ක සම්බන්ධ වෙලා මම මෙතන දාලා තියෙන්නේ. හරිද? එතකොට හේනවන ඵල හටගන්නේ මෙන්න මේ අවස්ථාවේ එහා. එන්න මෙන්න මේ හරියට ගම තියෙනවා. හරි. ඔය තවදුරට මෙහෙ යනවා තව යනවා. හරි. එතකොට අපෙන් අහන උත්තර ටික බලමු. මෙහෙම. ආන්තික පෙරවැය ස්ථාර වේගයකින් පහළ වැටෙන්නේ. ආන්තික පෙරවැය පහළ වැටෙන්නේ නැහැ. මොකද ආන්තික පෙරවැය මේ බලන්නකෝ ඉහළ යනවා. ආන්තික පෙරවැය ඉහළ යනවා. දෙක ආන්තික පෙරවැය අඩු වන වේගයකින් පහළ වැටෙන්නේ. ආන්තික පෙරවැය ඒත් අඩු වෙන්නේ. ආන්තික පෙරවැය ඉහළ නැගින්නේ. හරියටම ආන්තික පෙරවැය ඉහළ නැගිනවා. ඊළඟ ආන්තික නිෂ්පාදිත ස්ථාර වේගයකින් ඉහළ නැගින්නේ. ආන්තික නිෂ්පාදනය කියන්නේ මෙන්න මෙයා ආන්තික ඵලදාව නෑ ආන්තික ඵලදාව පහළ යනවා ආන්තික නිෂ්පාදනය අඩු වෙන වේගයකින් ඉහළ නැගින්නේ ඒ ඉහළ යන්නේ නෑ පහළ යනවා උත්තරේ එහෙනම් 3 තාමනාද පුතේ අහන්න දෙන්නේ තව තියෙද පුතේ මේ පේපරේ අහන්න නැත්තම් නෑ කියන්න තියෙනවා නම් දාන්න
හරි. එහෙනම් ඇස දෙකේ දෙක ඕනේ. හරි. එහෙනම් දෙවෙනි එකට යමුද? මෙන්න තියෙනවා. දැනටමත් කියලා තියෙනවා දෙකේ දෙක ඕන කියලා. මම දෙකේ දෙක විස්තර කරන්නම්. මෙන්න තියෙනවා. කිසියම් නිෂ්පාදන ආයතනයක ශ්‍රම හමුදාවේ ප්‍රමාණය දිනකට ශ්‍රමිකයන් 100 සිට 101 දක්වා වැඩි කරන විට ශ්‍රමය 100 සිට 101 දක්වා වැඩි කරද්දී ශ්‍රමිකයන් දෛනික වැටුප වැටුපත් මොකද කරලා තියෙන්නේ ශ්‍රමික ප්‍රමාණය වැඩි කරද්දී වැටුප 600 සිට 650 දක්වා වැඩි එක් දිනක ශ්‍රමයේ ආන්තික පිරිවැය. එක් දිනක කිව්වහම ශ්‍රමයේ ආන්තික පිරිවැය කියන්නේ අලුත් ශ්‍රමිකයෙක් ගත්තට පස්සේ. එතකොට දිනකට තියෙන අදාළ ප්‍රමාණයක් තියෙන්නේ. දිනකට තියෙන වැටුප තමයි 600. දෛනික වැටුප 600යි. දෛනිකව 100 දිනක් වැඩ කරනවා. 101 දිනක් වැඩ කරොත් 650ක් ගන්නවා. එහෙනම් මෙන්න මෙතෙන්ට එනවා අපි අහන්නේ ශ්‍රමයේ ආන්තික පිරිවැයනේ. එක් ශ්‍රමිකයෙකුගේ නෙවෙයි සම්පූර්ණ ශ්‍රමිකයෙක්. ඒ කියන්නේ 100 දෙනාගේ. එහෙනම් මේක වැඩි කරන්න වෙනවා අපිට 60000යි. මෙතන එනවා 650 101කින් වැඩි කරනවා. 650 101කින්. 100න් වැඩි කරොත් නම් පුතේ 65000යි. 100න් නම් sorry 6500. ඔව් 100න් වැඩි කරොත් නම් 65000යි. තව 650ක් මෙතෙන්ට එකතු කරාම හරිය 65650. එහෙනම් 65650. ආන්තික පිටුවේ මේ දෙක අතරින් පෙන්නන්නේ 5650. උත්තරේ 3 නේද? 5650. 5650. හරි. තව අහන්න බලන්න පුතේ. මේකේ තියෙන තව ගැටලු තියෙන තැන් අහන්න පුතේ. 7 බලමු. ආයතනයක කෙටි කාලයේදී නිෂ්පාදනය ප්‍රසාරණය කරනු ලබන විට සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්‍ය පිරිවැය අතර වෙනසට කුමක් සිදු වේද පැහැදිලි කරන්න. හරි. පුතේ සාමාන්‍ය පිරිවැය වක්‍ර ටික වලට අඳින්න පුළුවන් ඇතිනේ. එලෝ ඔයගොල්ලෝ දැන් දෙව්වනේ. මේ මෙහෙමයි අඳින්න. හරි. හරි. 7 බලලා අපි 11 දර්ශනය බලමු පුතේ. හරි. හරි. මෙන්න මෙහෙමයි. වක්‍රයකදී. හරි. මෙයා ඇවිල්ලා MC. මෙයා ඇවිල්ලා AFC. ඊට පස්සේ අපිට මෙහෙම යන්න පුළුවන් ABC. ABC. ඊට පස්සේ AC වක්‍රය නම් මෙහෙම. AC. හරි. දැන් මෙහෙම වෙලා තියෙන්නේ අපිට අහනවා ප්‍රශ්නේ මේ විදියට. ආයතනයක කෙටි කාලයේදී නිෂ්පාදනය ප්‍රසාරණය කරනවා කියන්නේ මෙන්න පුතේ නිමෝම වැඩි කරන්නේ. නිමෝම වැඩි කරන්නේ. හරි නිමෝම වැඩි කරන්නේ. ප්‍රසාරණය කරන විට සාමාන්‍ය මුළු පිරිවැය. මේ පුතේ තියෙනවා සාමාන්‍ය මුළු පිරිවැය. මම මේවා වෙන පාඩ වලින් අදගන්නේ කියලා තෝගලොන්ට පන්තියේදී කිව්වා. මතක ඇති. හරිද? සාමාන්‍ය මුළු පිරිවැය. සාමාන්‍ය විචල්‍ය පිරිවැය. මේ පුතේ තියෙනවා සාමාන්‍ය විචල්‍ය පිරිවැය. හරිද? සාමාන්‍ය විචල්‍ය පිරිවැය. දැන් අපි දන්නවා මෙහෙම. අපි දන්නවා
මෙහෙම මුළු පිරිවැය හැදෙන්නේ ස්ථාවර ධන විචලනය. මේ පැත්තෙන් තමයි පිරිවැය පෙන්වන්නේ. එතකොට මේ උස ගත්තොත් හරිද? හැබැයි අර කෙලින් තියෙන්න ඕනේ. මෙහෙම ඍජු උසක් ගත්තොත් මේ අවස්ථාව ගන්න. මෙහෙම ඍජු උසක් ගත්තොත් හරිද? මේ පෙන්වන්නේ අතරින් AC මුළු පිරිවැය. මේ අතරින් පෙන්වන්නේ AFC. හරිද? එතකොට AC AFC හරිද? මොනේ සාමාන්‍ය හරිද? සාමාන්‍ය මේ ඔක්කොම සාමාන්‍ය. හරි. ඒක නෙවෙයි අපිට අදහස් කරන්න අවශ්‍ය. AC හැදෙන EFC දර කවුද? වරුණා නේද? මෙතනින් තමයි බලන්න තියෙන්නේ. මේ ඉරේ මේ වක්‍රය. එතකොට AVC එතකොට AVC එහෙනම් ඉතුරු පරතරය දැන් මෙන්න මේ ඉර ගැහුවට පස්සේ මේ කළු පාට ප්‍රස්ථාරිකාවට තියෙන්නේ සම්පූර්ණ AC, මේ කළු පාට ප්‍රස්ථාරිකාවට තියෙන්නේ AVC. එහෙනම් මේ අතර ඇත්තේ අනිවාර්යෙන් AFC. එහෙනම් මේ තියෙන්නේ AFC. අපි දන්නවා නිමෝම වැඩි වෙන්න AFC එන්නේ අඩු වෙනවා. AFC වක්‍රෙ එන්නේ අඩු වෙවි මොහොම යනවා. මම කිව්වා මේක කියලා කවදාවත් නිමෝම රේඛාව ස්පර්ශ කරන්නේත් නැහැ. ඇයි කොච්චර නිෂ්පාදනය වෙරුණා ස්ථාවර පිරිවැය තියෙන නිමෝම ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ අල්ප මාත්‍රයක හරි ස්ථාවර පිරිවැයක් එනවා. ඒ හින්දා මේ පරතරය ළඟ වෙවි යනවා. කවදාවත් උදේ මේ දෙක එකතු වෙන්නේ නැහැ. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට කියන්න ඕනේ මෙහෙමයි. උත්තරයක් ලියන විදියක් තියෙනවනේ. ආයතනයේ කෙටි කාලයේදී නිෂ්පාදනය ප්‍රසාරණය කර ලබන මුළු පිරිවැය සාමාන්‍ය චල පිරිවැය අතර වෙනසට කොමක් සිදු වේද? පොතේ මේක විස්තර කිරීමේදී සාමාන්‍ය මුළු පිරිවැය විස්තර කරන්න සාමාන්‍ය මුළු පිරිවැය යනු සාමාන්‍ය ස්ථාවර පිරිවැයේ සාමාන්‍ය චල පිරිවැයේ එකතුවයි. ඊට පස්සේ කියන්නේ නිමෝම වැඩිවත්ම සාමාන්‍ය විචල්්‍ය පිරිවැය හා සාමාන්‍ය ස්ථාවර පිරිවැය හා සැසඳීමේදී සාමාන්‍ය ස්ථාවර පිරිවැය එන්න ක්‍රමක්‍රමයෙන් අඩුවන අතර සාමාන්‍ය විචල්්‍ය පිරිවැය මුලදී අඩු වී පසුව වැඩි වන්න පටන් ගන්නවා. ඊළඟ ඡේදයෙන් කියන්න ඕන සාමාන්‍ය මුළු පිරිවැය හා සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍ර අතරින් පෙන්වු කරනු ලබන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය. නිමෝම වැඩිවත්ම වක්‍ර අතර පරතරය අඩුවන අතර ඊට හේතුව නිමෝම වැඩිවත්ම වක්‍ර අතර පරතරයෙන් පෙන්වන සාමාන්‍ය ස්ථාවර පිරිවැය අඩු වීමයි. කියලා ප්‍රස්තාව සටහන ඇතුළේ ඔය විදිහට පෙන්වුවම හරි. මේ ඇතුළේ පෙන්නලා තියෙනවා. පෙන්වුවම හරි. හරි. ඒකට උත්තරය ලියන්න දෙන්න ඕන නම් කියන්න මම ලස්සන උත්තරයක් දෙන්න. ඕන නම් කියන්න. 11 13. මොකද කාලය අපරාධ නිසා මම ඉතින් කරගෙන යනවා වලට පුළුවන් දෙයා ගන්න. එම ෂුවර් නෑ වගේ දැනෙනවා නම් කියන්න මම දෙන්න. 11 13. 11. 8 10 8 11 බලමු ගොඩක් දාලා තියෙනවා 11 වෙනි එක මෙහෙම තියෙනවා කෙටි කාලයේදී කිසියම් නිෂ්පාදන ආයතනයක් අවම සාමාන්‍ය කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනයක් අවම සාමාන්‍ය පිරිවැය ලබා දෙන ලක්ෂ්‍යයකි. කෙටි කාලයේදී නිෂ්පාදන ආයතනය අවම සාමාන්‍ය පිරිවැය ලබා දෙන ලක්ෂ්‍යයේ නිෂ්පාදන නිරත වී සිටියයි. අවම සාමාන්‍ය පිරිවැය මම ආයි මේක අදින්න
උදේ ඔයගොල්ලන්ට වතුර බොන්න වගේ මේක පුළුවන් වෙන්න ඕන අඳින්න. ප්‍රශ්න මේ ප්‍රස්තාර සටහන අංකල ප්‍රශ්නයක් දැකපු ගමන් අඳින්න පුළුවන් වෙනවා පාරස් කාලා. හරිද? මම ඒක ඊයේ උගන්වද්දි මම ඔයගොල්ලන්ට කිව්වා. පස්සෙන් එලෝ කිව්වා. දැන් මට මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න අනිවාර්යෙන් මේ සාමාන්‍ය පෙරේලක් ප්‍රශ්න ටික අඳින්න පුළුවන් වෙනවා. දැන් මම මේ අඳින්න හදන්නේ. හරි? හරි. කොහොමද දෙන්නේ? කෙටි කාලයේ නිෂ්පාදනය අවම සාමාන්‍ය පෙරේල පාදන ලක්ෂ්‍යය. අවම සාමාන්‍ය පෙරේල පාදන ලක්ෂ්‍යය කියන්නේ මොකද මෙන්න මේ අවස්ථාව. අවම සාමාන්‍ය පෙරේල පාදන ලක්ෂ්‍යයේ නිෂ්පාදන සිටියේ ආයතන තමනිම කුඩා ප්‍රමාණයකින් අඩු කළොත්. නිමෝපුනේ මෙහෙට අඩු කරනවා. නිමෝ ප්‍රමාණ කුඩා ප්‍රමාණයකින් අඩු කළොත්. ආයතනයේ ආන්තික සාමාන්‍ය මුළු පිරිවැය මත කෙබඳු බලපෑමක් ඇති කරනවද? දැන් මේකෙන් බලන්න පුළුවන් ආන්තිකයි සාමාන්‍යයි මොකද වෙන්නේ කියලා. ආන්තික පිරිවැය නම් කොහොමද අඩු වෙනවා? අඩු වෙනවා. සාමාන්‍ය පිරිවැය නම් වැඩි වෙනවා. මෙයා වැඩි වේ. මෙයා අඩු වේ. ආන්තික අඩුයි සාමාන්‍ය වැඩි වේ. එතකොට ආන්තික අඩු තියෙන්නේ පළවෙනි උත්තර දෙකේ සාමාන්‍ය වැඩි තියෙන්නේ දෙවෙනි උත්තරේ නේද? එහෙනම් දෙවෙනි උත්තරේ එතන එකසරෙම ගන්න පුළුවන්. දෙවෙනි උත්තරේ. ඊට පස්සේ මුළු පිරිවැය කොහොමද? මොකද වෙන්නේ? නිමෝම අඩු වෙනවා කියන මුළු පිරිවැය අඩු වෙනවා. පහළ යනවා. හරි. ඊට පස්සේ 11. 11 බලන්න. තේරෙන්නේ නැත්නම් පොතේ ආයෙ chat එකට දාන්න ඕනේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම කියන්නේ නැහැ වැඩි. ගානට කොට දාන්න. හරි. 13. 13 තියෙන්නේ තරංකාර නිෂ්පාදනාය කෙටි කාලයේන මුළු විචල්‍ය පිරවැය ලේඛනයේ පහතවගේ දක්වනවලු ආන්තික පිරවැය හරි. මෙහෙම පුතේ උත්තර කරන්න ඕන. අනිවාර්යෙන් ඔය වගේ එකක් දුන්නාම ලේඛනය ගහ ගන්න ඕන. ඉස්සෙල්ලා මෙන්න මේ පිළිවෙලට ගන්න. Q ඊට පස්සේ TC මුළු පිළිවෙලනේ මුළු පිළිවෙල TC හැදෙන්න පුතේ මුළු විචාරය මුළු TC හැදෙන්නේ TFC TVC ඊට පස්සේ MC නිමු ප්‍රමාණය 1 2 3 මම බිඳුවේ ඉඳන් දානවා. මුළු විචාරය පිළිවෙල පහ තියෙනවා. මෙතන 5යි 20යි 40යි 70යි 110යි 160යි 220යි. දැන් අපෙන් අහන්නේ පස්වන නිමෝකයේ ආන්තික පිරිවැය. මෙන්න මේකේදී ආන්තික පිරිවැය. කියන්නේ ආයතන කියන්නේ මෙන්න මෙතන අවස්ථාව තමයි. පුතේ අපි තියරි එක ඉගෙන ගත්තා ස්ථාර පිරිවැය නම් වෙනස් වෙන්නේ නැහැනේ. දැන් හිතන්න ස්ථාර පිරිවැය වල කැමති අගයක් දාන්න. මෙතන 10 දාන්න. ප්‍රශ්නයක් නැහැ. 10 දැම්මොත් 10 දැම්මොත් මෙතන එන්නේ 15යි 30යි 50යි 80යි 120යි 170යි 230යි. දැන් මේවා යාන්ත්‍රික පිරිවැය කියන්නේ ආන්තික පිරිවැය ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q විදිහට ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. හරි. මොඩියුල සම්පූර්ණ කරනවා. ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. එතකොට ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q උතන ගන්නේ. ඩෙල්ටා TC එනවා මෙතන 15. දැන් මොකද මෙතනත් 15. මෙතන ඩෙල්ටා TC එන්නේ
20යි. මෙතනත් 20යි. මෙතන 30යි. මෙතනත් 30යි. මෙතන 40යි. මෙතනත් 40යි. ඒ හින්දා මේකම තමයි පුතා මෙතනත් තියෙන්නේ. එහෙනම් ආන්තික පෙරයාව යන්නේ ඩෙල්ටා ටීසී බෙදෙන ඩෙල්ටා Q නේ. මෙතන කොහොමද එක නිකුතේ තියෙන්නේ මේකේම. එහෙනම් 40 එකෙන් බෙදුවාම 40. හරි? දෙක. දෙක 40 තමයි උත්තරේ ගන්න ඕනේ. ඊළඟ 8 අහන්න. 8 වෙනි එක අහන්න. භාගයක් මේකෙදි කරන්න දෙන්නේ ඔයගොල්ලන්ට ආන්තික පෙරහැරන්නේ මුළු ස්ථාර පිරිවැය 30ක් වෙනම් කෙටි කාලෙදී සාමාන්‍ය මුළු පිරිවැය. ඒ සාමාන්‍ය ඒවත් මේකට සම්බන්ධ කරගෙන වගෝවා ගත්තම හරි. හරි. වගෝවාගෙන හිස්තැන් ටික තියාගෙන දැන් සාමාන්‍ය දීලා තිබ්බොත් TC වෙනකොට ආයි AC දානවා. TFC වෙනකොට AFC දානවා. TVC වෙනකොට AVC දානවා. MC මේ විදිහට තියාගන්න. පිරිවැය සංගතික 7යිනේ කරේ. ඒ 7ම මේකේ හරහට දාගත්තාම හරි. දාගෙන තියෙන එක දාලා අනිත් ඒවා පුරවන්න. ඉඟි දෙනවා. හරි ඔයාලා කොලයක් කරන් දැන් මේ විදිහට පොදු වගෝ ගන්න. පොදු වගෝ ගන්න මෙහෙමයි. හරිද? පොදුවේ මුකුත් ප්‍රශ්න අවශ්‍ය නැහැ අපිට. මේ වගෝ ගන්න. මේ පැත්ත Q. PFC. PVC. PC. ඒ අතර වෙනසින් MC වෙනවා. ඊට පස්සේ මෙයාගේ සාමාන්‍ය කියලා AFC. මෙයාගේ සාමාන්‍ය කියලා AVC. මෙයාගේ සාමාන්‍ය කියලා AC. තාරම් දෙව වගු. හරි. දැන් ඔයාලගේ ගානට අදාළව මගේ එක දාන්න. මේව තියෙනවා ගානේ. නිමුම් කියන්නේ එකේ නම් නිමුම් දාද්දී බිඳුවත් එක්කම දාන්න. ගානේ ඔයගොල්ලන්ට එහෙම දුන්නට බල බිඳුවත් එක්කම දාන්න. 1 එකේ නම් තියෙනවා 8 දක්වා 2 3 4 5 7. අනිවාර්යෙන් මේ අදලා ගාන මොකද අපිට ඉස්සරහට යද්දී මගේ අරගෙන පුළුවන්. හරිනේ? ආන්තික පෙරහැර 30. ආන්තික පෙරහැර දින එකේදී 30යි. හරිද? එතකොට මෙන්න මෙතන 30යි. අතරින් අපි ආන්තික පෙරහැර අතරින් දාන්නේ 20යි. 16 24 40 16 24 40 56 64. ඊළඟට කියනවා මුළු ස්ථාර පෙරහැර රුපියල් 30ක් වෙනවා. මුළු ස්ථාර පෙරහැර 30යි. මෙන්න මෙතන 30යි. හැමතැනම 30යි පුතේ. මුළු ස්ථාර පෙරහැර 30යි. දැන් ඉංගියක් තියෙනවා අපිට. මොකද්ද? අපිට හොයන්න තියෙන මුළු යක් වෙනම් කෙටි කාලයේදී සාමාන්‍ය මුළු පිරිවැය ACT නෙවෙයි ATC එන්න ඕන. ATC. ඒ කියන්නේ මෙන්න මෙයා. මෙන්න මෙයා. AC කිව්වත් ATC කිව්වත් දෙකම එකයි. මේක තමයි නෑ. එහෙනම් පුරෝගෙන යන්න. මෙතනින් ඉස්සරහට. දැන් මෙතන තියෙන ඉගියක්. පුතේ නිමෝම ප්‍රමාණය බිඳුව නම් විචල්්‍ය පරිවැයත් අනිවාර්යයි.
බිඳුවයි නිමව ප්‍රමාණය බිඳුව නම් විචල්්‍ය පිළිවෙල බිඳුව. එහෙනම් මෙතන තියෙනවා. හරි. එතන මේ අතර පළතරේනේ 30ක් වෙලා තියෙන්නේ. එහෙනම් මෙතන 60ක් නිසානේ 30යි 60යි අතරනේ 30ක් තියෙන්නේ. දැන් මෙයා හැදෙන්නේ පුතේ TFC ධන TVC නේ. එතකොට මෙයාට එකතුලා මෙයාට මෙයා එකතුලා තමයි මෙයා. එහෙනම් මෙතන තියෙන්නේ. මෙතනත් තියෙන්නේ 80. පුරවන යන්න තනියෙන් පුරවන යන්න. දැන් අපිට මේක ගත්තට පස්සේ පුතේ මේ ඕනේ නෑ අපිට අපි ફોકસ කරන්නේ මෙතනනේ. ඒතර මෙයා හොයන්නේ කොහොමද? TC බෙදීම Q නේ. ඒකට මෙයා Q ගෙන් බෙදුවාම හරියි. 30 බිඳුවෙන් බෙදුවාම අනන්තයි. 60කින් බෙදුවාම 60යි. 82කින් බෙදුවාම 40යි. 96 තුනෙන් බෙදුවාම 32යි. 124න් බෙදුවාම 30යි පුතේ. මෙයා පහෙන් බෙදුවාම අස්තරක් 3යි 32යි. මෙයා 6න් බෙදුවාම 216 6න් බෙදුවාම 6 වරක් 3 18යි 36ට 6 වරක් 6යි. මෙයා 7න් බෙදුවාම 40යි. අඩුම ඉලක්කම තේන්නේ මෙතන. ඒ කියන්නේ නියම එක 4ේදී අඩුමගයක් තේන්නේ. තේරෙනවද? හරි. එහෙනම් ඉස්සරහට යන්න. මෙතන අපි බැලුවේ 8 වෙනි එක නේද? හරි. 8. ඊට පස්සේ පුතාලා අහලා තියෙනවා 8 10 10ත් වලු 10 දැන් මම මෙතනින්ම කියලා දෙන්නම්. බලන්න. ඉස්පාදන ආයතනයක ස්ථාර පිළිවෙල දෙගුණුවොත් එහි ආන්තික පිළිවෙල මොකද වෙන්නේ කියලා අහනවා. පුතේ හොඳට බලාගන්න. මේකෙම පෙන්නන්න ස්ථාර පිළිවෙල දෙගුණුවොත් ආන්තික පිළිවෙල මොකද වෙන්නේ කියලා අහන්නේ.
දැන් බලන්න 30යි 30යි මෙතන තියෙනවා ආන්තික පිරවැය. මේ ආදියා බලන්න. දැන් ආන්තික ස්ථාන පිරවැය දෙගුණ වුණොත් ආන්තික පිරවැයට මොකද වෙන්නේ කියලා නහන්නේ. ඔන්න බලන්න. ස්ථාන පිරවැය දෙගුණ නෙවෙයි 10 ගුණය වුණා ආන්තික පිරවැය 30 30ම. ඔන්න බලන්න. මම මෙතන දානවා 60 දෙගුණ කරලා. මෙතන දානවා 60. එතකොට මෙතන 60 වෙනව නේද? මෙතන 60 වෙනවනේ. මේ දෙන එකතු වුණාමනේ මෙතන. මේ දෙන එකතු වුණාමනේ මෙතන. බලන්න. හැබැයි ආන්තික පෙරය වෙනස් වෙන්නේ 60 ඉඳන් 90ට කියන්නේ ඒත් 30ම. එහෙනම් උත්තරේ ශූන්‍යයි. ශූන්‍ය වෙන්නේ හේතුව මෙතන කොච්චර වැඩි වුණා මෙතන තියෙන වෙනසට බලපෑමක් වෙන්නේ නැහැ. මෙතන තියෙන වෙනසෙන් තමයි ආන්තික පෙරය වෙන්නේ. මොකද හේතුව මෙතෙන්ට වැඩි වෙන එක මෙතෙන්ටත් වැඩි වෙනවා. ඒකට වෙනසට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හරි. 10ක් හරි. ස්ථාවර පවතුන විතරනේ. ආන්තික පෙරය වෙනස් වෙන්නේ නැහැ. 13 වෙනි උත්තරේ 4 උනේ කොහොමද? 13 4 උනේ කොහොමද? හරි 13 4 ගන්න ඉතිපස්. 13 මම 13 විස්තර කරානේ ඉස්සෙල්ලා. ආයිසරයක් පෙන්නන්න. හතරේ මෙතන. ආයිසරයක් හදන්න වෙනවා. බලන්න Q තියෙනවා TFC දාම් TVC දාම් TC දාම් MC දාම් මෙමු මේකක තියෙනවා බිඳුවේ ඉඳන් 4 බිඳුව 1 2 3 4 6 7 හරි මුළු විචාල පිරවැයක් තියෙනවා 5යි 5යි sorry විතර නෙවෙයි එකේදී නේද 5 20 40 5 20 40 70 110 160 දැන් පුතේ මෙහෙමයි ස්ථාවර පිරවැය කීය දැම්මත් අපි කියවනේ ස්ථාවර පිරවැය මොන වුණත් මෙතන තියෙන ස්ථාවර පිරවැය කීය දැම්මත් මෙතන තියෙන ආන්තික පිරවැයට බලපෑමක් වෙනවද මම බලන්න මම උපකල් බෙදන්න මෙතන 10 දාලා බලන්න 10 5යි 15යි මෙතන 10යි 30යි මේ අතර වෙනස කීයද 15යි මම මෙතන 20 දාන්නම් ඒත් අර 15 වෙනවා 20 මෙතන එනවා 25 මෙතන එනවා 40 ඒත් බලන්න 25 ඉඳන් 40 කියන්නේ ඒත් 15 එහෙනම් මෙතන කීය දැම්මත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ මේ වෙනසම තමයි මෙතන එතකොට මේ වෙනස කියන්නේ පුතේ ආන්තික පිරවැය මොකද මෙතන එකක් නිසා හරි ආන්තික පිරවැය හොයන්නේ අපි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q ගෙන්නේ del PC බෙදීම del Q කියන්නේ ආන්තික පෙරයව යන්නේ. එතකොට මෙන්න del PC වගේක් අරන් තියෙනවා. මෙතන තියෙනවා del Q වගේ. එතකොට මෙතන තියෙන එකක් නේ. මෙතන තියෙන එකක්. 15 එකකින් බෙදුවාම කොහොමද 15යි. දැන් මෙතන del TC අරගද්දී මෙතන TVC තියෙනවා. TVC ගේ 15ම තමයි මෙතෙන් තියෙන්නේ. එයාගේ 15ම තමයි මෙතෙන් තියෙන්නේ. එහෙනම් මෙතන 20 ආවනම් ඒකම තමයි පුතා මෙතනත් එන්නේ.
හේතුව ස්ථාවර පිරිවෙයි බැහැ බල ගන්න. එහෙනම් බල දැනගන්න මුළු පිරිවෙයි වෙනස සමානයි විචල්්‍ය පිරිවෙයි වෙනස. ඒක ඕන තීරයක් විදිහට ලියාගන්න. මුළු පිරිවෙයි වෙනස නිතරම සමාන වෙනවා විචල්්‍ය පිරිවෙයි වෙනස. මුළු පිරිවෙයි වෙනස කොච්චරද? විචල්්‍ය පිරිවෙයි වෙනසත් ඒක. එහෙම නැත්නම් විචල්්‍ය පිරිවෙයි වෙනස කොච්චරද? මුළු පිරිවෙයි වෙනස වෙන්නේ ඒක. එහෙනම් මුළු පිරිවෙයි වෙනස Q කින් බෙදලා තමයි අපි ආන්තරික පිරිවෙයක් හොයන්නේ. මුළු පිරිවෙයි වෙනස මේකට සමාන නිසා විචල්්‍ය පිරිවෙයි 15 කින් බෙදුවම 15යි. 20 එකෙන් බෙදුවම 20යි. 30 එකෙන් බෙදුවම 30යි. මෙතන 40 එකෙන් බෙදුවම 40යි. මෙතන 50 එකෙන් බෙදුවම 50යි. මෙතන 60 එකෙන් බෙදුවම 60යි. අපෙන් අහන්නේ මොකද්ද? ප්‍රශ්නේ අහන්නේ බුදේ අපෙන් මේවයි. පස්වෙනි මොම එකේ ආන්තරික පිරිවෙයි. හරි බලන්නකෝ. පස්වෙනි එකේ ආන්තරික පිරිවෙයි. පස්වෙනි මොම එකේ ආන්තරික පිරිවෙයි. පහක් නිපදෙව්වට පස්සේ මෙතන එක තිබ්බා. මෙතන 40 තිබ්බා. 40 එකෙන් බෙදලා මෙතන 40. ඔන්න මම බුදේ 40 කරා. දැන් පැහැදිලි? දැන් පැහැදිලි? හරි. දැන් බුදේ මේ එකත් හරි. මට කියන්න බලන්න තව මොනවද ගැටලු? මේ පේපරේ තව තියෙනවද? අටවෙනි එකත් හරි කතා කරා අපි. අටවෙනි එක ගමන් දෙකක් දාලා දෙනවා. අටවෙනි එක කතා කළා. එහෙනම් මේ පේපරේ තව මුකුත් නැත්තම් ඉස්සරහට යන්න. තියෙනවා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දාලා තියෙන්න ඕනේ විතර. පස්සේ හරි අවුරුද්ද දාන්න. තුනට යන්න. ඕකේ නෑ. තුන්වෙනි එකේ 10. හරි. මේක නැතුව තුන්වෙනි එකේ 10ලු. හරි. තුන ඔන්න. ඒකේ 10 බලමු. මෙන්න තියෙනවා. කිසියම් නිෂ්පාදන ආයතනයක වාර්ෂික නිෂ්පාදන පිළ ආර්ථික විද්‍යාඥයෙකු විසින් ගණනය කොට පහත ආකාරයට ඉදිරිපත් කළ තියෙනවලු. මෙම තොරතුරු අනුව ආර්ථික විද්‍යාඥයෙකු විසින් නිර්වචනය කරන ලබන මුළු පිරිවෙය ගණකාධිකරණයක නිර්වචනය කරන පිරිට කොතරම් ප්‍රමාණයකින් ඉක්මවා යන්නද? හරි. හරි. මෙසේජ් ටික දැක්කා හරි. දැන් ඉස්සෙල්ලා මේ 10 බලමු. පුතේ මෙහෙමයි. ආර්ථික විද්‍යාඥයා ගණකාධික බලමු. පළවෙනි එක තියෙනවා වැටුප් සහ වේතන. වැටුප් වේතන අනිවාර්යෙන් කොහෙද? 150 දෙපැත්තටම එන්න වෙනවා නේද? වැටුප් වේතන 150යි 150. ඊළඟ අයිතිකරුගේ කාලීන අවස්ථික පිරිවෙය. අයිතිකරු කාලයේ ආවි
වාර්ෂික පිරිවෙන් 40යි. ඒක මෙතෙන්ට ආවට මෙතෙන්ට දාන්න බෑ ඝනකාධිකරණ පිළියෙල කරගන්න. ද්‍රව්‍ය මිලදී ගැනීම ද්‍රව්‍ය මිලට ගැනීම 80යි. ඒක දෙකටම දාන්න පුළුවන්. නිජු පිළිවෙල කරගෙන. ඊළඟ බදු කුලිය 30යි. බදු කුලිය 30යි. බදු කුලිය 30යි. අලෙවිකරණ පිළිවෙල කීයද 20යි පැත්තටම ඊළඟ බැංකු ණය සඳහා පොලිය බැංකු පොලිය එකක් වෙනවා බැංකු පොලිය එනවා 25ක් බැංකු පොලිය 25ක් ඊට පස්සේ ප්‍රාග්ධනය අහිමි වූ පොලිය ප්‍රාග්ධන අහිමි පොලිය ඒක මෙතෙන්ට දාන්න පුළුවන් මෙතෙන්ට දාන්න බැහැ. දැන් පුතේ මේක එකතු කරලා බලුවාම වෙනස බලා ගන්න පුළුවන්. මේක එකතු වුණාම 150යි 40යි 190යි 270යි 300යි 345යි 350යි 360යි. මෙතන 150යි 80යි 230යි 260යි 280යි 305යි. දැන් මේ දෙන්න අතර වෙනස 55. රුපියල් 1000 නිසා 55000. උත්තරේ දෙක. එතකොට මෙන්න මේ දෙන්නකින් තමයි ඔක හැදෙන්නේ. හරි. මේක ඇවිල්ලා මේක ඇවිල්ලා 10යි. 10යි. ඊටසේ 7 පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ අදහස් වන්නේ කුමක්ද? මේ පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මෙන්න මෙහෙමයි. මම මේක ඔකට පෙන්නන්නම්. අපි නෝට් වල මේවා දීලා තියෙනවානේ. පිරිමැසුම් අපිරිමැසුම් අඩුවන බල වැඩි වෙන බල හරිද? මෙහෙමයි. පිරිමැසුම් නොපිරිමැසුම් විස්තර බල මේක අඳුරගන්න පුතේ LRAC ඉහළ පහළ යනවා නම් පිරිමැසුම් LRAC ඉහළ යනවා නම් නොපිරිමැසුම් LRAC ස්ථාවරව තියෙනවා නම් ස්ථාවර පද මේ මෙහෙම මම ඔයගොල්ලන්ට ඇදලා පෙන්නනවා මේ කාලේ පිරිමැසුම් ස්ථාවර ඵල නොපිරිමැසුම් හරි දැන් දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පෙරේ පාල යනවා නම් ඒකට පිරිමැසුම් කියලා කියනවා හරි ඊළඟ අතර හරි ඊළඟ තියෙනවා 14 වලු 14 මේ තියෙනවා කිසියම් නිෂ්පාදන මට්ටමේ ආයතන සෑම විටම නිෂ්ප්‍රාමාණික ලාභ උපයනුයි කිසියම් නිෂ්පාදන මට්ටමේ ආයතන සෑම විටම නිෂ්ප්‍රාමාණික ලාභය අපි අවස්ථා තුනකින් පෙන්වනවා පුතා අන්න ඒකෙන් තමයි අපි අහන්නේ බලමු
එක සාකච්ඡා කරමු. ඒකෙත් අහන්න ඕන ටික අහමු මේ හෙට දවසත් අපි ගමු. හරි 14 දැන් බලන්නේ. හරි. තියෙනවා කිසියම් නිෂ්පාදන මට්ටමේ ආයතන සෑමලු නිෂ්ප්‍රාමාණික ලාභ පෙන්නලා මම තුනක් තියෙනවා මෙන්න මෙහෙම. මම කිව්වා මේ විදිහට තමයි MC හදින්නේ අපි. ඊට පස්සේ ආයතනය සමුද්‍රයටපත් වෙන මෙන්න මේ අවස්ථාව. හරි. ඊට පස්සේ ආයතනය පිළිවෙල කියන්නේ මේ සමතුලිත මට්ටම හරිද? ආයතනය සමතුලිත වන මට්ටම ඒවලා උඩින් නම් පිළිවෙල තියෙන්නේ. ඒ උඩින් නම් අපි කියනවා අප්‍රාමාණික ලාභ. මෙතනින් යනවා නම් ප්‍රාමාණික කියලා කියනවා. මෙතනින් යනවා නම් අති ප්‍රාමාණික කියලා කියනවා. අති ප්‍රාමාණික කියලා කියනවා. හරි. දැන් අපි අහන්නේ කිසියම් නිෂ්පාදන ආයතන නිෂ්ප්‍රාමාණික ඒවා අති ප්‍රාමාණික. මේකට අපි අති ප්‍රාමාණික කියන එකට නිෂ්ප්‍රාමාණික කියලා කියනවා. හරි. දැන් බලන්න. උත්තර දෙන්න. ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වන බැවිනි. ආන්තික අයභාරය ආන්තික පිරිවැයට. ඔව්. දැන් මේකට අපි කියනවා MR AR B ඔක්කොම මේ එකමනේ කියන්නේ. ඊට පස්සේ දෙක දෙන මුළු අයභාරයට වඩා මුළු පිරිවැය විශාල වන බැවිනි. සාමාන්‍ය පිරිවැයට වඩා සාමාන්‍ය අයභාරය විශාල වන බැවිනි. සාමාන්‍ය අයභාරයට වඩා සාමාන්‍ය විශාල පිරිවැය අඩු වන බැවිනි. ඒතර ලාභ ලබන්න නම් මොන වගේ අවස්ථාවක්ද වෙන්න ඕනේ කියලා අහන්න. බලමු අපි. किसी निष्पादन आयतन सैवल में निष्प्रामाणिक लाभ उपयන්නේ ආන්තික අයභාරය ආන්තික පිරිවැයට සමාන වෙන බැරි. ආන්තික අයභාරය නෑ ඒක ප්‍රාමාණික ලාභ මට්ටම. මුළු අයභාරයට වඩා මුළු පිරිවැය විශාල වෙන බැරි. නෑ එහෙම වෙන්නත් බෑ. සාමාන්‍ය පිරිවැයට වඩා සාමාන්‍ය අයභාරය විශාල වෙන බැරි. අන්න ඒක ගන්න පුළුවන්. සාමාන්‍ය පිරිවැයට වඩා සාමාන්‍ය අයභාරය විශාල වුණොත් සාමාන්‍ය අයභාරයට වඩා සාමාන්‍ය වැය කරන වැය සාමාන්‍ය පිරිවැය අඩු වෙමින් තුන තමයි උත්තරේ. තුන. මොකද හේතුව සාමාන්‍ය පිරිවැයට වඩා සාමාන්‍ය අයභාරය විශාල වුණොත් නිෂ්ප්‍රාමාණිකව අති ප්‍රාමාණික ලාභ. ඒ කියන්නේ පිරිවැයට වඩා ඉතින් පිරිවැයට වඩා මේ වෙලාවේ මේ තියෙන්නේ පිරිවැය. මේ තියෙන්නේ අයභාරය. सामान्य अयभारයට වඩා सामान्य පිරිවැයට වඩා सामान्य අයභාරය විශාල වෙනවා. सामान्य පිරිවැයට වඩා सामान्य අයභාරය විශාල වෙනවා. මේ තියෙන්නේ AC කියන්නේ सामान्य අයභාරය. මේ තියෙන්නේ AR. ඔබට කියන්න පුළුවන් මේකට කියන්න පුළුවන් AR එනවා. තොරතුරු. හරි. ඒකත් හරි. හතර විස්තර කරන්නේ. ඔව්. 14ත් හරි. සර් අර පේපරේ සාකච්ඡා කරන්නලු හරි ඒක සාකච්ඡා කරන්න. 16 අහලා තියෙනවා. නිෂ්පාදන ආයතනය ශූන්‍ය ආර්ථික ලාභයක් උපයමින් කටයුතු කරන්න අදහසයි. ආර්ථික ලාභයේ ශූන්‍යයි නම් මේ ආයතනයේ අයභාරයේ ඍජු පිරවා ගැනීමට ප්‍රමාණවත්තර නමුදු ශූන්‍ය වෙන්නේ මුළු දැන් ආර්ථික ලාභය ගන්න පුතේ මුළු අයභාරය වෙන්නේ මුළු පිරවැයනේ. එතකොට බලමු.
ආර්ථික ලාභය සමානයි මුළු අයභාරය ඍණ මුළු පිරිවැය. ඒ කියන්නේ ඍජු වක්‍ර දෙකම හරි. දැන් බලන්න 16 8 18 නේ 16 8 18 හරි 16 බලන්න නිෂ්පාදන ආයතනයක් ශූන්‍ය ආර්ථික ලාභයක් උපයෝගී කටයුතු කරන ඉන්න අදහස් ගන්නේ මොකක්ද? හරි. පළවෙනි එක ආයතනයේ අයභාරයේ ඍජු පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් කරන නමුත් නෑ ඍජු පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණ ආරෝපිත පිරිවැය නෑ එහෙම බෑ. ආයතනයේ හිමිකරු තමන් වෙනුවෙන් වැටුපක් ගෙවීමට අසමත් වන බවයි. වැටුප කියන්නේ ආයතනයේ තමන් වෙනුවෙන් ගන්න වැටුප ප්‍රාමාණික ලාභයනේ. ඒ කියන්නේ ප්‍රාමාණික ලාභය නෑ ඒකක් ගන්න බෑ. දීර්ඝ කාලයේ ආයතනයේ වසා දමන වන අතර කෙටි කාලයේ නිෂ්පාදනයේ යෙදෙන බවය. ආයතනයේ හිමිකරු තමාගේ කාලය හා ආයෝජනය වෙනුවෙන් ගෙවීම උපයා ගන්න ලබන අතර එය කාලය හා ආයෝජනයේ අවශ්‍ය ලාභ උපරිම කරන නියම මට්ටම තීරණය කිරීමට අසමත්වය ඇති බැවින් ශූන්‍ය ආර්ථික ලාභයක් හරි. එකින් එක බලමු අපි. නිෂ්පාදන ආයතනයක් ශූන්‍ය ආයතනයේ අයභාරය ඍජු පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් වන නම් ආයතනයේ අයභාරය ඍජු පිරිවැය පියවා ගැනීමට ප්‍රමාණවත් වන නමුදු ආරෝපිත ඒක ගන්න බෑ. මොකද හේතුව ආර්ථික ලාභයක් ශූන්‍ය ආර්ථික ලාභයක් නේ ආර්ථික ලාභය ශූන්‍යයි කියන්නේ වෙන වෙලා නේ. එතකොට මුළු අයභාරයේ මුළු පිරිවැය අඩු කරලා තියෙන්නේ. එතකොට ඒක ගන්න බෑ. දෙක ආයතනයේ හිමිකරුවා තමන් වෙනුවෙන් වැටුපක් ගෙවීමට අසමත් වන බව. ඒ කියන්නේ වක්‍ර පිරිවැය ආවරණය කරගන්න බෑ කියන එක තමයි කියන්නේ. වක්‍ර පිරිවැය ආවරණය කරගන්නත් පුළුවන්. ශූන්‍ය ආර්ථික ලාභයක් ලබනවා කියන්නේ ඇයි ඉතින් වක්‍ර පිරිවැය ඍජු පිරිවැය දෙකම අඩු වෙලා නිසා. දීර්ඝ කාලයේදී ආයතනය වසා දමනු ලබන අතර දීර්ඝ කාලයේදී මේක වුණත් ආයතනය වහල් දානවා. හරි. කෙටි කාලයේ නිෂ්පාදනය එදින බවයි. ඒක තමයි උත්තරේ. ආයතන හිමිකරු තමාගේ කාලය හා ආයෝජනය වෙනුවෙන් ගෙවීමක් උපයා ගන්න ලබන අතර ඒකත් බලමු උත්තරේ. ආයතනයේ හිමිකරුවා තමන්ගේ කාලය හා ආයෝජනය වෙනුවෙන් ගෙවීමක් උපයා ගන්න ලබන අතර ආයතනයේ හිමිකරුවා තමාගේ කාලය හා ආයෝජනය වෙනුවෙන් ගෙවීමක් තුන්වෙනි උත්තරේ දිගු කාලයේදී ආයතනයේ වසා දමනු ලබන අතර උත්තරේ 4 නේද පුතේ යෝගෙ එන්න ඕන. ඔයගොල්ලෝ උත්තරේ දීලා තියෙන්නේ මොකද්ද? ඔය පුතේ ආය දීලා තියෙන්නේ මොකද්ද? 16 පූර්ණ මේ මට චුට්ටක් කියන්න බලන්න. ශූන්‍ය ආර්ථික ලාභයක්
පූර්ණ ගෝ අතුරුදහන්ද? තාසික නැද්ද? ඉන්නවනේ. මේ ප්‍රශ්නේ චුට්ටක් ගැටලුකාරීනේ. ආයතනයේ ශූන්‍ය ආර්ථික ලාභයක් උපයකට දෙන නිදහස් වන්නේ. ආයතනය ඒවා ඍජු පිළිවෙල ගන්න බෑ. ආයතනය හිම කරනවා. ආයතනය අර ඉන්දියාවේ ගාමිණී නමුත් ආරෝප්‍ය පිළිවෙල පවන්න ඕන බවය. ආයතනය හිම කරනවා තමයි. සමත්තන බවය. දීර්ඝ කාලයේදී ආයතන වසාදම ලබන පිටි කාලයේදී ස්පාර්ණේ බවය. ආයතනය හිම කරනවා තමයි කාලය ආයතනයේ ගෙවීම කුපයන ලබන උත්තරේ 4 ගන්න ඕනේ දෙකේ. මොකද හේතුව මේ වඩාත් නිවැරදි උත්තරය වෙන්නේ මේකේ හිම කරනවා තමයිගේ කාලය ආයෝජනය වෙන ගෙවීමක් උපයා ගන්න ලබන අතර කාලය ආයෝජනය අවශ්‍ය විවරයට සමානයි. හරිද? හරි. ඊට පස්සේ අපිට තියෙනවා ප්‍රශ්නාංක 8. 8. ඊනවන පළදා නීතිය හා පරිමාණානුකූල ඵල නිෂ්පාදන ආයතනයක පරිමාණානුකූල ඵල නීතිය නිෂ්පාදන පිළිවෙලකදී බලපාන්නේ කෙසේද? ඊනවන පළදා නීතිය කියන්නේ පුතේ කෙටි කාලෙදී පරිමාණානුකූල ඵල නීතිය කියන්නේ දිගු කාලෙදී පිළිවෙලකදී බලපාන්නේ කොහොමද කියලා අහන්නේ. එතකොට මේකෙදි මුළු පිළිවෙලේ බලපාන ආකාරය තමයි අපි පෙන්වන්න ඕන. අපිට කියන්න පුළුවන් මෙහෙම ඊනවන පළදා නීතිය කෙටි කාලෙදී ක්‍රියාත්මක වෙනවා පරිමාණානුකූල ඵල නීතිය ක්‍රියාත්මක වෙන්නේ දිගු කාලෙ. හරිද? එතකොට හීනවන පළදා නීතියයි පරිමාණානුකූල ඵල නීතියයි නිෂ්පාදන පිළිවෙල කෙරෙහි බලපාන ආකාරය බැලුවහම කෙටි කාලෙදී එහෙම නැත්නම් හීනවන පළදා නීතිය ක්‍රියාත්මක වෙද්දී මුලදී මොකද වෙන්නේ? පිළිවෙල පහළ යනවා. පහළ ගිහින් පස්සේ ඉහළ යාමක් සිද්ධ වෙනවා. පරිමාණානුකූල ඵල නීතියේදී මුලදී පහළ ගිහිල්ලා පිරිවැසුම් හට ගන්න අවස්ථාවේ පහළ යනවා. ඊට පස්සෙ ස්ථාර වේගයකින් පිරිවැය ගමන් කරන ස්ථාර ඵල හට ගන්නවා. පසුව නැවතත් හීනවන පරිමාණානුකූල නොපරිවැසුම් හට ගන්න අවස්ථාවේ ඉහළ යනවා. ඔන්නේ කතාව තමයි කියන්න ඕන. හීනවන පළදා නීතිය හා පරිමාණානුකූල ඵල නීතිය නිෂ්පාදන ආයතනයක පිරිවැය කෙරෙහි බලපාන්නේ කොහොමද කියලා වහම අනිත් එක තමයි පුතේ ඔතන මේ මෙන්න මේ කතාව කියන්නත් පුළුවන්. මේ බලන්න. හීනවන පළදා නීතියේදී අපි TFC, TVC, AVC, AC, MC මෙයාගේ සාමාන්‍ය AFC මෙයාගේ සාමාන්‍ය ABC මෙයාගේ සාමාන්‍ය AC හැබැයි පරිමාණානුකූල පළවල පුතේ මේ ස්ථාර විචල්‍ය කියලා දෙකක් අපිට දෙන්නේ නැහැ. මොකද හේතුව දිගු කාලෙදී සිර සාධක විචල්‍ය බවට පත් වෙන නිසා අපි එතන ඉගෙන ගන්නේ මොනවාද? LR AC එකයි LR මොකද? LR AC එකයි LR TC එකයි LR MC එකයි. හරිද? LR DC LR AC LR MC එච්චරයි. දැන් මෙන්න මේ අසුරින් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේක මොකද පරිමාණානුකූල ඵලයි නිෂ්පාදන පළදා නීතිය අතර පිළිවෙල හැසිරීම. ඒ වගේම කියනවනේ මෙහෙම මෙතෙන්දී මේ විචාල පිළිවෙල සහ ස්ථාර පිළිවෙල කියලා පිළිවෙල වර්ග දෙකක් තියෙනවා. මෙතෙන්ට යද්දී ස්ථාර විචාල කියලා පිළිවෙල වර්ග දෙකක් නැහැ. සියලු පිළිවෙල විචල්‍ය බවට පත් වෙනවා. හරි. එතකොට
මෙතන ස්ථාර පිරිවැය විචල පිරිවැය මේ දෙකම තියෙනවා. හරි. එතකොට පිරිවැය සංරචක ප්‍රමාණී සීමාවට මෙන්න මෙතන දික් කාලයේදී මොකද දික් කාලයේදී ස්ථාර විචල කියලා දෙකක් නොවැදෙන නිසා. හරි. ඊට පස්සේ හල තියෙන්නේ 18. 18 තියෙන්නේ ආර්ථික විද්‍යාඥයන් විසින් ප්‍රාමාණික ලාභයේ පිරිවැයක් ලෙස සලකනු ලබන්නේ. ඉතින් පුතේ මේ මෙතන ආර්ථික විද්‍යාඥයන් ප්‍රාමාණික ලාභයේ පිරිවැයක් ලෙස සලකන්නේ ආර්ථික විද්‍යාඥයා ආර්ථික විද්‍යාඥයා පුතේ මේ පිරිවැය වර්ග දෙකක් තියෙනවානේ. මෙන්න මෙහෙමනේ. මෙහෙමනේ. ඍජු පිරිවැයයි වක්‍ර පිරිවැයයි. වක්‍ර පිරිවැය සංරචකවල සංරචක පහක් තිබෙන 1 2 3 4 5 අහිමි පොලි අහිමි වැටු අහිමි බදුකුලි මේ තියෙන ප්‍රාමාණික ලාභ ආර්ථික ශේත්‍රය. දැන් ආර්ථික විද්‍යාඥ ප්‍රාමාණික ලාභයේ පිරිවැයක් සලකන්නේ ඇයි කියලා අහනවා. අපිට මෙතන ලියන්න තියෙන්නේ ආර්ථික විද්‍යාඥයා විසින් පිරිවැය ගණනය කිරීමේදී ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය සංරචක දෙකම යොදා ගන්නවා. එතකොට වක්‍ර පිරිවැය කියන්නේ නිෂ්පාදනයේ ආවස්තික පිරිවැය. එතකොට ප්‍රාමාණික ලාභය නිෂ්පාදනයේ ආවස්තික පිරිවැයක් වන නිසා ආර්ථික විද්‍යාඥයන් පිරිවැය ගණනය කිරීමේදී ප්‍රාමාණික ලාභයේ පිරිවැයක් ලෙස සලකනු ලබයි. හේතුව ප්‍රාමාණික ලාභය කියන්නේ නිෂ්පාදකයා තම නිෂ්පාදන ක්‍රියාවලියේ රඳවා තබා ගැනීම සඳහා වන අවම ඉපැයීම වන නිසා. හරි. ඔච්චරයි. ඔක අපි ප්‍රාමාණික ලාභ නිර්වචන දීලා තියෙනවා අස්සරට. ඒ නිර්වචන දාලා ලියන්න වක්‍ර පිරිවැය සංරචකයක් කියලා කිව්වම හරි ප්‍රාමාණික ලාභය. නිෂ්පාදන ක්‍රියාවලිය නැදෙන්නේ යා ඒක නිසානේ. ඒතකොට ඒක යාගේ පිරිවැයක්. ඒක නිසා තමයි මේ පිරිවැයක් නිසා තමයි වක්‍ර පිරිවැයට දාලා ඒක යා ආවරණය කරගන්නේ. හරි. දැන් එහෙනම් අපි පේපරේ අංකේ මේ කතා කරේ 3 නේද? 4 වෙනි එක අපි ඒක කතා කරමු. මම ටයිම් එකක් දාන්නම්. සමහරට ඔයාලට ක්ලාස් තියෙන ටයිම් එකක් සෙට් වෙන්නේ බලමු. හවස උදේ මම දාන්නම්. උදේ ක්ලාස් තියෙනයි චුට්ටක් වල chat එකට දාන්න හිට. chat එකට කියන WhatsApp එකට message එකක් දාන්න. මේකේ තව කතා කරන්න දේවල් තියෙනවද පුතේ? මේ පේපර් එනි දිවද යන්නේ. මෙතන අර මේ MCQ එකක් තිබ්බා 16 ඒක චුට්ටක් ආයේ බලන්න ඕන මේ පේපර් එකත් එක්ක කම්පයර් කරලා බලන්න ඕන. ඒ චුට්ටක් ගතුකාරයි 16 මම ආයේ බලන්නම්. මොකද නැද්ද පුතේ? නෑ. එහෙනම් මේ මම ක්ලාස් එකේ මෙහෙම නවත්තන්න. ඔයාලට කරගෙන යන්න පුළුවන් නම් මට කරගෙන යන්නත් පුළුවන්. කැමති නෑ. තව පේපර්ස් තියෙනවා දෙකයි තියෙන්නේ තව. පේපර් දෙකයි තියෙන්නේ නම්. කමන්නේ. අපි හෙට කතා කරමු. කියලා දීපේ මොනවා හරි ඒ කියන්නේ නොතේරෙන දෙයක් තියෙනවද පුතේ?
එක දවසක් දුන්න පේපර් එකත් ආයි සාකච්ඡා කිරීම කරන්නම් MCQ ටික. හරි. එහෙනම් ක්ලාස් එක නවත්තන්න පුතේ. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.